සුන්දර පාසල් කාලයක් තිබුණා. මේ නිසා අපි හැමෝටම මේක විවෘතව කතා කරන්න පුළුවන්. මම මුලින්ම කියන්නම් අපිට අපේ රටේ ගායකයෝ ඉන්නවා. ක්ලැරන්ස් විජේවර්ධන, රූපාන්ත ගුණතිලක, යලිතින් ආපු ෂෙහාන්, එකම පද රචනය සහ සංගීතය සහ ගායනය කරන්න පුළුවන් අති දක්ෂයෝ ටිකක්. ඒ දක්ෂයන්ගෙන් එක යුගයක් නලවපු ගායකයෙක් තමයි ක්ලැරන්ස්. මේ වෙනකොට ඔබ ඔහුගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ ක්ලැරන්ස් කියන චිත්‍රපටිය බලුවා නම් තවත් ඔබට අපූර්වට ඔහු පිළිබඳව එළියට ආවේ නැති කතන්දර ගොඩක් කියා ගන්න පුළුවන්. මම මෙහෙම එන්නම්. මම මගේ පාසල් කාලය පිළිබඳව මේකට අවතීර්ණ වෙන්න. මම පාසල් යන්නේ හැටන් ශ්‍රීපාද මහාවිද්‍යාලයේ. ශ්‍රීපාදයට ටිකක් වෙහෙන් කිලෝමීටර් ගණනාවක් විතර තියෙන හැටන්. ඉතින් කන්ද උඩම තමයි මේ පාසල තියෙන්නේ. ඉතින් මේ පාසලේ අපේ ගෙදර තිබුණේ පාසලට පොඩ්ඩක් පල්ලෙහායි. කිව්වොත් දුම්රිය නිවාසවල අපේ තාත්තා සීජාර් එකේ වැඩ කරේ. ඉතින් සීජාර් ක්වාටර්ස් තමයි අපිට තිබ්බේ. ඉතින් ඉස්කෝලේ යන්නේ බෙල් එක ගහන සද්ද ඇහිච්චාම තමයි මම ඉස්කෝලේට යන්නේ. මම පොඩි බට්ටෙක් වගේ පන්ති ඉස්සරහම තමයි ඉඳගෙන ඉන්නේ. අයි පේන්නේ අනිත් අයට. ඉතින් ඉස්කෝලේ ඇරලා ගිහිල්ලා තේ බොන්න ඕන වෙලාවට මම ගෙදෙට්ට ඇවිල්ලා හිමීට කුස්සියට රිංගලා අම්මගෙන් තේ එකයි හිම දීලා ආයි ඉස්කෝලේට යනවා. පුදුම ලල් ඉස්කෝලේ කාලේ. ඉතින් ඔය ඉස්කෝලේ කාලේ සිදුවෙච්ච දේවල් කීපයක් තියෙනවා. ඒ ඉස්කෝලේ කාලේ සිදුවෙච්ච කීපයල් තුල මම 11 වසරේ සිදුවෙච්ච අත්දැකීමක් ඔබට කියන්නම්. අපේ ළමයි මේ සිවිලමක් තියෙනවා කැඩිලා ඉවි සිවිලම ආස්සේ උඩින් යනවා. ගිහිල්ලා ඔෆිස් එකට යනවා ඔෆිස් එකේ වෙන්නේ මොනවද බලනවා විවිධ දේවල් බලනවා. හැබැයි මට මේකට නැග ගන්න බෑ. කොටයිනේ වැටුනොත් එහෙම ඉවරයි. මම මොකද කරන්නේ? අර ඩෙස් එක අල්ලන කාර්යය තමයි කරන්නේ. මමයි තව අපේ හිටියා කොට සෙට් එකක්. කොට ජීවිත දන්නවනේ ටිකක් හරි අවුල්නේ සමහර තැන්වලදී. ඉතින් මේ අල්ලගෙන ඉන්නවා ඩෙස් එක. අල්ලගෙන හිටියම කොහොමද මේක ප්‍රින්සිපල්ට මේ පණිවිඩය ගිහිල්ලා. හැම තැනම හොයනවා කවුද ආවේ අපිට අක්කාලා ඩෙස් ටික අයින් කරා. අපි කිව්වා පන්ති හිටියේ කවුද? උඩ නැගලා ඉන්නේ. සරත් කිව්වා. සරත් කියලා ඉතිහාසෙවත් ළමයෙක් අපේ පන්තියේ නැහැ. හැබැයි දැන් මේක උඩ නැගලා ඉන්නේ කවුද? මේ සිවිලින් මෙහෙම හදලා දීපු අපේ යාළුවෙක්. දැන් එයා ලෝයර් කෙනෙක්. ඔහු තරහ වෙන්නේ නැත්නම් මම ඔහුගේ නම ප්‍රකාශ කරන්නම්. සංජීව ප්‍රසන්න පොන්සේකා. දැන් ඔහු හැටන් උසාවියේ තමයි වැඩ කටයුතු කරන්නේ. දැන් ඌත් උඩ නැගලා. නැගලා එනකොට විදුහල්පතිතුමා එක පැත්තකින් එනවා නියෝජ්‍ය විදුහල්පතිතුමා තව පැත්තකින්. මේ විදුහල්පතිතුමා දැන් අපේ පන්තිට ඇවිල්ලා දැන් මේ වෙලාවට තියාගෙන ඉස්සර වගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. ඉන්නකොට සංජීව මොකද කරන්නේ? ඇවිදගෙන එනවා. ඇවිදගෙන එද්දි සිවිලිමත් කඩාගෙන ප්‍රින්සිපල්ස් වගේ උඩ ඔළුවේ. මේ සත්‍ය සිදුවීම. දැන් අහනවා. තමුසේ සංජීව එයාගේ මාමා ඒ ඉස්කෝලේ උගන්වන්නේ නැන්දා ඒ ඉස්කෝලේ උගන්වන්නේ. තමුසේ ඇයි මේ වගේ වැඩක් කරේ? එයා කියනවා සර් මේ සිවිලිම ඔක්කොම හදලා දුන්නේ අපේ තාත්තා. ඉතින් මගේ අත එකක් ඇන්නොත් මොකද කියලා. බලන්නකෝ හරි අපූර්ව උත්තරේ. ඉතින් හරි ලස්සන දේවල් තිබුණා. ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන කාලේ හරි අමාරුම විෂය මොකද්ද? ගණිතය. හැබැයි මං හරි ආසාවෙන්ම කරපු විෂය තමයි ගණිතය. අපේ ඉන්නවා අදටත් ගණිතයේ තිස්ස වීරසූරිය. එයා ගම්පොළ තමයි ඉන්නේ. ඉතින් එයාගේ ගෙදරට අපි වෙක් කරගෙන ගිහිල්ලා මේ ගණිතය උගන්වනවා. ඒ ගුරුවරු හරි මේ ආත්මෙන් වැඩ කරපු ගුරුවරු. එතකොට ඉස්කෝලේ යන්න ආසයි. කතා කරන්න තියෙන ඒවා හරි ආසයි. ගැහැණු ළමයි පිරිමි ළමයි තමයි ඉස්කෝලේ ඉන්නේ. ඉතින් ඒ සතුට කොච්චරද කියලා කිව්වොත් හරි අප්‍රමාණ සතුටක්. තව එක දේවල් තියෙනවා. ඉතින් ඒවා මේ ඉස්කෝලේ සිදුවෙච්ච දේවල් අපිට කියන්න බෑනේ. නේද? එතකොට මේ විදිහට කියනවා තවත් තැනක මේ මහවැල් මැද්දේ පියමන් කෙරුවේ දෙපා වාරු නැත ඔබ හැර යන්න. මේ ඉස්කෝලේ හැරලා යන්න තරම් වාරුවක් අපිට එන්නේ නැහැ. සෝම්තිලි ජය මහත්තයා ඒ ගෙවිච්ච කාලය තැන් වල ගෙවිච්ච තරඟකාරීත්වය පාසලේ තිබිච්ච ප්‍රේමය පාසලේ ඇතිවෙච්ච තරහ ඉතින් ඔහොම පාසලේ තිබිච්ච සම්බන්ධතාවයන් දැන් ඔබත් දන්නවා ඇති සමහර වෙලාවට දැන් හවසට පොඩියට සෙට් වෙන තරුණයෝ ඉන්නවා. සමහරට පාසලේ අය තමයි මේ සෙට් වෙන්නේ.
සමහරවිට පාසලට යන්න බැරි නිසා නැවත නිකන් all boysලා all girlsලා වගේ අපි ආයෙත් සමාජ හදාගන්නවා. එහෙම නැත්නම් අපි ආයෙත් සමාජ මාධ්‍යයේ පොඩි groups හදාගන්නවා. ඇයි මේ පාසල් කාලය ගැන කතා කරන්නේ? එහෙනම් පාසලෙන් අපිට ඈත් වෙලා යන්න පුළුවන් කමක් නැහැ. ක්ලැරන්ස් හරි අපූර්වට මේ පාසල් ගිය කාලය ගැන කතා කරනවා. එතකොට මේ පාසල් ගිය කාලය කොයිතරම්ද කිව්වොත් දෙලුම් මල් පිපුණු දෙවටදිගේ පාසල් ගිය කාලය. මල් වගේ සිනාසුණු කොල්ලන් හා මතකයි මගේ බායි. බලන්නකෝ මං කොල්ලන් කියලා කිව්වේ වැඩිපුර මෙතන කෙල්ලන් ඉන්න නිසා. හැබැයි ක්ලැරන්ස් කිව්වේ කෙල්ලන් හා මතකයි කියලා. ඉතින් ඔබට ඔබේ බාලේ මතක නැද්ද? මතකයි. දවසක් කොහොම මමත් මගේ දරුවොත් වයිෆුත් කාර් එකේ එනකොට මගෙත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ලෙක් පාරේ මුණ ගැහිලා. මුණ ගැහිලා ටක් ගාලා වාහනේ දැක්ක විතරයි ටක් ගාලා නැගලා දොර ඇරලා ඉඳගෙනත් ඉවරයි. සුනිල් ආනන්ද එහෙම සම්පූර්ණ හරි ආදරණීයයි මේ මිනිස්සු. හරි විවෘතයි. කිසිම දෙයක් නැහැ. අපේ ගෑණිගේ මූණ ඔව්. ඇයි? එහෙම සම්බන්ධයක් පාසල් ගිය කාලේ තියෙන සම්බන්ධයක් අද වර්තමානයේට ගල්ප ගන්න ගියාම ප්‍රශ්නයක්. ඔව් මගේ වයිෆ්ගේ මූණ නිකන් එකපාරට විහිළුණා. ඇයි අර විවෘතව එහෙම කතා කරා. ඒ ළමයි ඉස්කෝලේ යන හැම වෙලාවෙම කෝච්චිය එනකම් බස් එක එනකම් අපේ ගෙදර තමයි හිටියේ. ඒ තිබිච්ච සෙනෙහස අදටත් තියෙනවා. අපි වයසට යන්න ඒ පාසල් ගිය කාලය හරියට. හැබැයි පාසලට යන්න පුළුවන් කමක් දැන් නැහැ. ඔබට අවස්ථාවක් ලැබුණොත් මන් දන්නවා ඔබ නොරදවාම පාසල පැත්තේ ගිහිල්ලා. ඒ නිසා අපි පුංචි කාලේ ගිය පාසලට අපි ඉමක් කොමක් නැතුව ඇවිදින්න ඇති. පාසලේ පිස්සු නටන්න ඇති. පාසලේ විවිධ ක්‍රියාකාරකම් වලට යන්න ඇති. පාසලේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න ඇති. පාසලේ ගයන්න ඇති. පාසලේ ස්පෝර්ට් මීට් එකට සම්බන්ධ වෙන්න ඇති. ඒ අතර සිදුවෙච්ච යම් ප්‍රේමණීය හුටපටයන් තියෙන්න පුළුවන් මේකස්. ඒවා හරි ලස්සනයි. ඒවා සමාජයේ රිදෙන්නේ නැහැ. සමාජයට හානියක් වුණේ නැහැ. ඒ නිසා මේ පාසල් කාලය කියන්නේම මිනිසුන්ගේ නැත්තම් දරුවන්ගේ ජීවිතේ අමරණීයම කාලය. එහෙනම් අපි මේ ගීතය රස විඳිමු.